Hello everyone, welcome back to my YouTube channel Walk and Dine with Kalashi. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ Gardens by the Bay වලට. Gardens by the Bay අතර තියෙන Cloud Forest එකටයි Floral Fantasy එකටයි. ඒ විතරක් නෙමෙයි මම එහෙදි ගත්ත food experience එකෙන් මට ස්පෙෂල් කියලා හිතන food මම ඔයාලත් එක්ක share කරගන්නවා. එහෙනම් vlog එකට එකතු වෙන්න. ඉතින් අපි අද හොටෙල් එකේ ඉඳන් පිටත් වුණා Gardens by the Bay යන්න. මේ තියෙන්නේ entrance එක. Gardens by the Bay යත්තේ දෙපැත්ත පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් අපි ටිකට්ස් අරගෙන මෙන්න මේ ෂටල් සර්විස් එකේ තමයි යන්න හදන්නේ. එතකොට පේන view එක තමයි ඔය තියෙන්නේ. Gardens by the Bay is one of the most popular attractions in Singapore. හෙක්ටයාර් 100ක් පුරාවට Gardens by the Bay විහිදලා තියෙනවා. ඉතින් මෙන්න මේ රෙස්ටෝරන්ට් එකෙන් තමයි අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. මෙන්න මේ ලස්සන එනිලොප්ස් ටිකත් මට හම්බුණා. මේ තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මේ තමයි Cloud Forest එක. ආපු ගමන්ම මෙන්න මේ වෝටර්ෆෝල් එක තමයි අපිට පේන්න තියෙන්නේ. මේක 2012 ඉඳන් 2023 වෙනකන් world's tallest indoor waterfall. මේක මීටර 35ක් උසයි. හැබැයි 2023 ඉඳන් චංගි එයාපෝට් එකේ තියෙන වෝටර්ෆෝල් එක තමයි ලෝකයේ උසම ඉන්ඩෝර් වෝටර්ෆෝල් එක. මගේ ෆස්ට් vlog එකෙන් මම ඒක පෙන්නුවා. ඔයාලට මතක ඇති. මේක මීටර 40ක් උසයි. ඉතින් මෙතන හරිම සීතලයි. මොකද මේක Cloud Forest එකක් නේ. හැබැයි මේක ඉන්ඩෝර්. ඒක අපිට අලුත් අත්දැකීමක්. මොකද අපි normally ගිහිල්ලා තියෙන්නේ outdoor gardens වලට නිසා. ඉතින් මම මේක ස්පෙસિෆිකලි නෝටිස් කරේ මේක ගොඩක් ක්‍රියේටිව් විදිහට තමයි ඩිසයින් කරලා තිබුණේ. නිකන් ඔහේ වැවෙන්න නොදී හරිම ක්‍රියේටිව් විදිහට හරිම ඇට්‍රැක්ටිව් විදිහට තමයි ඒ ප්ලාන්ට්ස් ටික ඔක්කොම තිබුණේ. ඉතින් ඔය ගත්ත ෆොටෝස් ටිකක් මේ මුළු Cloud Forest එකම නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි මම ලස්සනයි කියලා හිතිච්ච ක්ලිප්ස් ටිකක් වීඩියෝ කරගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඊට පස්සේ අපි ඔය ගියේ Orchid Heaven එකට. ඒක තියෙන්නේ Cloud Forest එක ඇතුළෙම තමයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේක ඉන්ඩෝර්. ඉතින් මම ෆොටෝස් ගන්නත් අමතක කරේ නෑ. මේක Marina Bay Sands වලට එහා පැත්තේ තමයි තියෙන්නේ. ඔය පෙවුනේ Marina Bay Sands. මෙන්න මේ එක්ස්පීරියන්ස් එකත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය වගේ ප්‍රසන්ටේෂන් එකක් climate change ගැන පෙන්නනවා අපිට. ඔන්න ඔය විදිහේ ලස්සන ෆොටෝස් ටිකක් මම ගත්තා Cloud Forest එක ඇතුලේ. ඊළඟට අපි ආවේ Floral Fantasy. මේකේ නම තමයි Disney Garden of Wonder at Floral Fantasy. නමින් කියන විදිහටම මේක Disney Garden එකක්. මේක නිකන් හරියට සුරංගනා ලෝකයක් වගේ. අපි චූටි කාලේ ඉඳන් දන්න Disney characters ඔක්කොම මේක ඇතුලේ ඉන්නවා. මේක natural artificial flowers වල combination එකක්. මට නම් තේරුණේම මම නිකන් සුරංගනා ලෝකෙක ඉන්නවා වගේ. හරිනේ ඉතින් මේකේ නම Floral Fantasy නේ. ඉතින් මං කලින් කිව්වා වගේ චූටි කාලේ ඉඳන් අපිට හම්බෙච්ච හැම Disney character එකක්ම අපිට මේක ඇතුළේදී බලන්න පුළුවන්. බලන්න මේක නිකන් සුරංගනා ලෝකයක් වගේ නේද? මේක හැබැයි Cloud Forest එක තරම් ලොකු නෑ. හැබැයි මේකේ lightings and technology සෑහෙන්න හොඳට යූස් කරලා තියෙනවා අපිට හොඳ experience එකක් ගන්න. ඉතින් ඔය මම Floral Fantasy එක ඇතුලේ ගත්ත ෆොටෝස් ටිකක්. ඉතින් ඔන්න ඔය විදිහට අපේ Floral Fantasy experience එකත් ඉවර වෙලා අපි යනවා ආයෙමත් කන්න. ඉතින් මෙන්න මෙතනින් කෑම කාලා මෙන්න මෙතනින් ඩ්‍රින්ක්ස් බීලා බුගි ස්ට්‍රීට් එකේ පොඩි shopping පාරකුත් දාලා
දැන් අපි හදන්නේ අපේ ෆුඩ් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔය තියෙන්නේ half cook කරපු eggs. ඕකට දානවා dark soy sauce, light soy sauce, white pepper. ඔය තුනම දාලා හොඳට mix කරලා ඊට පස්සේ toasted bread එක dip කරලා තමයි ඕක කන්න තියෙන්නේ. හැබැයි මම නම් ලොකුවට try කරේ නෑ. හැබැයි ඕක සිංගප්පූරු වල traditional food එකක්ලු, local food එකක්ලු. ඉතින් අපි කාපු බීපු හැම දෙයක්ම නම් වීඩියෝ කරේ නෑ. ලංකාවේ අපිට unfamiliar ඒවා විතරයි වීඩියෝ කරේ. මේ තියෙන 7-Eleven අපි ඕකට සෑහෙන ගිය හින්දා තමයි මම ඕකේ ෆොටෝ එකක් ගත්තේ. ඕක ඉන්ටර්නැෂනල් චේන් එකක්. ලංකාවෙත් එකක් තියෙනවා මං හිතන්නේ. ඔය තියෙන kimchi fried rice. පාස්තා වල නම් ලොකු වෙනසක් නැහැ. අපේ වගේම තමයි. ඕක triangle එකක් prawn onigiri. ඉතින් ඕකේ තියෙන්නේ බත් ඇතුලේ prawn filling එකක් තියෙනවා. ඕක නම් හරිම රහයි. මෙහෙ දැකලා නැතුව ඇති. මම ඔය අයිස්ක්‍රීම් එකත් මෙහෙ දැකලා නැති හින්දා තමයි ෆොටෝ එකක් ගත්තේ. ඕක පීච් අයිස්ක්‍රීම් එකක්. ඔයාලා මෙහෙ දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඕක වැනිලා ෆ්ලේවර්ඩ්. ඊට පස්සේ අපි අපේ හොටෙල් එක ළඟම ඉටාලියන් රෙස්ටෝරන්ට් එකකින් ඩිනර් ගත්තා. හැබැයි ඩිනර් වල ෆොටෝ එකක් නම් නැහැ. ඉතින් ওই විදිහට තමයි අපි සිංගප්පූරු වල හිටපු අන්තිම රෑ ගත වුණේ. ඊට පස්සේ දවසේ උදේම චංගි එයාපෝට් එකට අපි ගියා. චංගි එයාපෝට් එකේ ටර්මිනල් 4 වලට. මොකද ලංකාවට එන්න ඕනේ නිසා. ඉතින් අපි සිංගප්පූරු ගියත් සිංගප්පූරු ඉඳන් ආවෙත් Jetstar through. ඉතින් අපිට මේ විදිහට safety instructions හම්බුණා. ඊට පස්සේ අපි සාමාන්‍ය ෆ්ලයිට්ස් වල යද්දි බලන් ඉන්නේ මීල් එක හම්බ වෙනකන්නේ. ඉතින් අපිට මීල් එක හම්බුණා. මීල් එකේ තිබෙන sweet and sour chicken ඇත්තටම ඒක හරිම රහයි. ඊට පස්සේ මගේ favorite ice cream එක දෙවෙනි පාරටත් කන්න පුළුවන් වුණා. ඉතින් normally හැමෝම flights වල යද්දි ගන්න photos දෙකක් තමයි ඔය මාත් අරගෙන තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපේ Singapore experience එක ඉවර වෙනවා. Stay tuned for more videos and thank you for watching.